අද ගාමිණී ෆොන්සේකා මහත්මයා ජීවතුන් අතර හිටියනම් 81 වෙනි උපන්දිනය 81 වෙනි උපන්දිනය එතුමාගේ දියණිය වෛකල්පික වෛද්‍ය තනුජා ෆොන්සේකා බේනායක මහත්මිය පත්‍ර පිටුවකින්ම තමන්ගේ පියා ගැන වර්ණාවක් කරනවා. දමිත් මල්ලිගේ රඟපෑම් මුලින්ම කැමරාවෙන් දැක්ක අපේ තාත්තා. තාත්තගේ වටිනාකම හොඳටම තේරුම් අරගෙන හිටියා අපේ අම්මා. පුංචි කාලේ ඉඳලම මම ගැලපෙන්නේ වෛද්‍ය වෘත්තියට කියලා තාත්තා කිව්වා. අපේ තාත්තා ලංකාවේ අසහාය නළුවෙක් වුණාට ආච්චිගේ වෙදපොත් කියවලා හුඟ දෙනෙකුට වෙදකම් කළා. සිංහල සිනමාවේ රිදී තිරේ අසහාය නළු ගාමිණී ෆොන්සේකා මහත්මයා ගැන අපි අද සඳහන් කරේ නැත්තම් අපේ වැඩසටහනේ එක ලොකු අඩුවක්. රෝහල්දේව මහත්මයා. ඔව් ගාමිණී ෆොන්සේකා සිනමා සක්විති අන්තිමටම කරපු මහ ජනතාව අමතා කරපු කතාවේ මෙන්න මෙහෙම සටහන් වෙනවා. වචන දෙකකින් තුනකින් මේ ආදරේ හිතෙනවා දැක්කම දෙවගන වාගේ ලස්සනයි. ඔබේ අදහස? වෙන එකට එකතු කරන්න පුළුවන් කමක් නැහැ වෙන දෙයක්. මම හිතන ලස්සනම දේවල් හුඟා ක්‍රාස්යක් අද රෑ මේ හවස අපට අහන්නට ලැබුණා. ඒකේ නොකියවිච්ච දේ තමයි ඇතුළත පහළ වෙන හදවත් ලස්සන. ඒකත් හැමෝගෙන්ම ලැබුණා. එක දරයක් මට මතකයි චිත්‍රපට ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂක ඩේවිඩ් ලීන් තුමා එක්තරා නළුවෙක් ගැන කියද්දී ඔහුගේ දක්ෂකම මොකක් නිසාද මේ ඇති වුණේ කියලා. හැමතුමනි මාලන් බ්‍රැන්ඩෝ ගැන අහලා තියෙනවනේ කවුරුත් ඒ දක්ෂකම මොකක්ද කියලා අමුත්ත මොකක්ද මේ මිනිහාගේ. දැක්කාම දැපෙන වැටෙනවා. කවුද? චිත්‍රපට නරඹන අය ගෑනු මිනිස්සු ළමයි ඔක්කොම. ඒක කියන මොකක්ද අමුත්ත කියලා. That extra something which I cannot explain කියලා. Only God can. අන්න ඒක අර extra something විශේෂත්වය මෙතුමියට පිටලා තිබුණා මොනින්දම්ම ඒක අපි නොදන්නව නෙමෙයි. ඒ ගාමිණී ෆොන්සේකා හෙලේ මහා නළු ගාමිණී ෆොන්සේකා මහත්මයා. දැන් ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ පුතණුවන් දමිත් ෆොන්සේකා මහත්මයා සමග අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තම පියාණන් පිළිබඳව. රටම දන්න රටට ගැලපෙන රටක් වටින නෙවෙයි ලොවක් වටින ගාමිණී ෆොන්සේකා වැනි පියෙක් ලබාගත් දමිත් ෆොන්සේකා පුතණුවනි සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා. දමිත් අපිට කියන්න තාත්තා ගැන මතකයි තියෙන්නේ කොයි විදිහටද? තාත්තගේ මතකය ඇත්තට හැමෝම කතා කරන තාත්තා ගැන කියන දේ ගෙදරදිත් වඩා වෙනසක් වුණේ නැහැ. ඒ තාත්තගේ ඍජුකමත් අවංකකමත් යම් ප්‍රකාශ කිරීමේ අවස්ථාවන් වලදී කියූ දේවල් සාමාන්‍ය ජනතාව අපිට කියන දේ. ගෙදරදිත් ඇත්තට ඒ දේ අපි දැක්කා. චරිත දෙකක් උන්නේ පිටට එක චරිතකුත් ගෙදරට එක චරිතකුත් උන්නේ. එතුමාගේ ඒ හැමෝම කතා කරන හැමෝම දන්න ඒ මතකයන් තමයි අපිටත් තියෙන්නේ. දමිත් ෆොන්සේකා මහත්මයාණනි මේ ඔබ දන්නවා ඇති තාත්තගේ මුල් ගෙවල් අසලම තමයි හිටියේ මේ දෙහිවල හිටපු ඉතාමත් දක්ෂ වෙදවරෙක් ෆර්නෑන්ඩෝ වෙද මහත්තයා. ෆර්නෑන්ඩෝ වෙද මහත්මයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ඉන්නකොට මමත් පාර්ලිමේන්තුවේ හිටියේ.
අපි තුන් දෙනා එකට හුඟක් වෙලා කතා කර කර ඉන්නවා පාර්ලිමේන්තුවේ ඉන්නකොට. කියන්නේ දෙන්න කතා කරන දේවල් ඇහුවොත් එහෙම මේ කවදාකවත් අමතක වෙන්නේ නැහැ කියන කියමන්. ඒ වගේ ඔව්. ඔබේ පියා ගාමිණී ෆොන්සේකා මහත්මයා දමිත් පුතාට අමතක නොවන කතන්දර එහෙම කියලා ඇතිනේ. එකක් කියන්නකෝ අපිට. කතාවල් නම් මම හිතන්නේ ගොඩක් අහලා තියෙනවා සාමාන්‍ය තාත්තා එක හැන්දෑවක ඉඳගත්තාම ඔබතුමා දන්නවා ඇති දැන් කිව් දේ මේ පැහැදිලි වෙනවා මේ බොහොම රසවත් කතා ගොඩක් තියෙනවා ඒ වගේ දැන් දෙහිවල ගැන කියපු කතාවලුත් ඊළඟට සිනමාව ගැන කියපු කතාවලුත් යම් විවිධ පුද්ගලයෝ ගැන කියපු කතාවලුත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එකක් කියලා කියන්න බෑ. බොහෝ රසවත් කතාවල් තියෙනවා. කොහොමුණත් තාත්තා කුඩා කාලේ තාත්තා මට කියපු කතාවක් තමයි. තාත්තා තිබුණා මේ අනාගතේ ගැන හැමතිස්සෙම ටිකක් ඉස්සරහින් දකින ගතියක් තිබුණා. ඒක මුළු ජීවිතේම අනිත් අයත් කියපු දෙයක් තමයි මේ ගාමිණී කොහොමද මේ සරුංගලේ චිත්‍රපටය හැදුවේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඉස්සෙල්ලා කියලා. ඉතින් ඒ වගේ මේ පොඩි මේ හිතන පැත්තෙනුත් ටිකක් එතුමාගේ තිබුණා පොඩ්ඩක් අපි දැන් කියන්නේ ඇඩ්වාන්ස් තින්කින් කියලා. ඒ වගේ ටිකක් ඉස්සරහින් හිතන්න යමක් වෙන්න ඉස්සෙල්ලා දකින්න එහෙම පුළුවන් ගතියක් තිබුණා. එවෙන් ඔය කතාවල් වල මේ මට රසවත් කතාවක් කිව්වා මේ තාත්තා ළඟම හිටපු තාත්තගේ පෞද්ගලික සහායකව හිටපු ජයලත් එක්තරා දවසක් ආකාශය දිහා බලාගෙන කිව්වලු මේ මම ඇයිසේ පොඩි කාලේ මේ ගම්පහ ඇවිල්ලා හිටියේ ලෝක යුද්ධ දෙවනි ලෝක යුද්ධ කාලේ ඒ කාලේ මට මතක හැටියට ගුණපාල කියලා කෙනෙක් මට මේ සරම අපි දෙන්න මේ දිය කඩਿੱත්ති මේකට ගිහිල්ලා දියාලක් ළඟට ගිහිල්ලා මේ පොඩි මාළු ඇල්ලුවා. ඒ මනුස්සයා කොහේ ඉන්නවද දන්නේ මම හරි ආසයි ඒ මනුස්සයා දකින්න කියලා මේ තුමාගේ අවසන් කාලේ ඔය කියලා දෙන්නේ. ඊට සතියකට පස්සේ ගම්පහ පැත්තේ යන වෙලාවට තාත්තා ගෝල වාහනේ නවත්තන්න මෙන්න මෙතන මේ හරිය වගේ මම දැකලා තියෙනවා පොඩි කාලේ මට මතකයක් තියෙනවා මම මේ හරිය හිටියයි කියලා. ඊට පස්සේ ඒ පාරේ යන ගමන් එක හන්දියක නවත්තලා අහලා තියෙනවා මේ අහවල් ගම කොහෙද තියෙන්නේ කියලා. එතකොටම මේ පුදුම හිතන කතාවක් ඒක එතන ඒ බස් එකකට නැවතිලා ඉන්නවලු ඔය ගුණපාල කියන මිනිස්සයා. එයාත් අවුරුදු ගානකට පස්සේ අවුරුදු 40කට 50කට විතර පස්සේ ඒ ගමට ඇවිල්ලා එතනදී දෙන්න මුණ ගැහිලා මේ දෙන්න බොහොම පුදුමයටපත් වෙලා දෙන්නම මේ බදාගත්තලු. බලනකොට මේ මිනිස්සයාත් අවුරුදු ගණනාවකට පස්සේ ඉඩම් නඩුවකට ඒ ගමට ඇවිල්ලා තින්නේ මේ නැත්තම් එයා වෙන තැනක ඉන්න මිනිස්සෙක්. පස්සේ තාත්තගේ දත් එන්න කියලා ඒකම පවුලත් එක්ක සීළු දෙනාට සංග්‍රහ කරුවා කියලා මට ජයලත් ඒ කතාව කිව්වා. ඔව් දැන් මේ ඔබතුමාට තව කතාවක් කියන්න ඕන. ගුවන් විදුලි සංස්ථාවේ එකපාරක් අපි 30 දෙනෙක්ව එළියට දැම්මා. කිසිම හේතුවක් නැතුව. වැඩසටහන් කරපු වෙලාව අපිට එකපාරට මතක් වුණේ ඒ කාලේ අපේ දේශපාලඥයෝ වැඩි අඳුරන්නෙත් නැහැ. අපිට එකපාරට මතක් වුණේ ගාමිණී ෆොන්සේකා මහත්තයා. මම ආර්යසේන මෙල්ලවිතානාච්චි මහත්මයා KW කොටිගල මහත්මයා ආදී වශයෙන් ඔය බොහොම ප්‍රසිද්ධ නම් ඇති අපි සියලු දෙනාම ගියා. එතකොට ඉස්සර ඔබතුමන්ලා හිටිය අරලිය ගාඩන්ස් වල රත්මලානේ. හරිනේ? ඔව්. ඔව්. ඒ ගෙදරට ගියා. ගිහලා ඉතින් අපි අපේ දුක ගැන කියලා අපි එළියට එනකොට ඔබේ පියා ගාමිණී ෆොන්සේකා මහත්තයා ගේ ඇතුළට ගිහිල්ලා මට තාම හොඳට මතකයි. ගෙනල්ලා දුන්නා අපේ අතට රුපියල් 200ක්. ඒ කාලේ 200ක් කියලා කියන්නේ අද නිකන් 2 ලක්ෂයක් වගේ ගාණක්. අපි ওই රුපියල් 200න් බම්බලපිටිය හන්දියේ තෝසේ කඩේක තෝසේ කාලා තමයි එදා දවල් අපේ ඔය 30 දෙන්නම ඒ කාලේ තෝසේ එකක් 7 5යි. ඉතින් තෝසේ කාලා තමයි අපි
අපේ බඩගින්න නිවාගෙන ගාමිණී ෆොන්සේකා මහත්තයාට පින්දීගෙන අපි ගමන් කළේ. මං ඒ කිව්වේ ඊට පස්සේ ඔය කතාව මට මතක් කරනවා ගාමිණී ෆොන්සේකා මහත්මයා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ගියාට පස්සේ නියෝජ්‍ය කතානායක වශයෙන් ආසනයේ ඉන්නකොට මට ආරාධනා පළවෙනි මගේ මංගල කතාව කරනකොට කතානායක ආසනයේ හිටිය ඔබතුමාගේ පියා එතුමා කියනවා මේ සීතල පාර්ලිමේන්තුවේ හොඳ ගින්දර වගේ කතාවක් කරන්න මං අලුතෙන් පත් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී හඩ්සන් සමරසිංහ මහත්මයාට ආරාධනා කරනවා කියලා මගේ කතාවෙන් පස්සේ මට මතක් කරලා කිව්වා හැමතිස්සෙම හඩ්සන් අතීතය මතක් කරගන්න. ඒ අතීතයත් මේ ඔබේ කතාවේදී මතක් කරා නම් හොඳයි. මං හිතුවා දැන් මතක් කරයි කියලා. ඔබ මතක් කළේ නෑනේ. අතීතයේ හොඳට මතක තියෙන උපන් තැනයි කඳු මුදුනට ගියත් කන්දේ පටන් ගත්ත තැන මතක තියෙන ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි ගාමිණී ෆොන්සේකා පියතුමන්. හොඳයි දමිත් ෆොන්සේකා මැතිතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. HunterRadio.com